පොළොව යට ගෙමුරෙන් හාරපු ලෝක බලවතුන්ගේ පවා ඇස්සුඩ ගියපු ඉරානීය අලුත්ම රහසක් ගැන තමයි අද අපි කතා කරන්නේ. මේකේ නම තමයි ඊගල් 44. ඇත්තටම මොකක්ද මේ ලෝකේ බලවත්ම රටවල් වල ඔත්තු සේවාවලට පවා හිසර දෙයක් වෙලා තියෙන ඉරානයේ භූගත රහස? මේක ආරක්ෂා වෙන්න හදපු දෙයක්ද එහෙමත් නැත්නම් දරුණු ප්‍රහාරයකට කරන සූදානමක්ද? අපි මේ ගැන ටිකක් ගැඹුරට ගිහින් බලමු. හරි, එහෙනම් මුලින්ම බලමු මේ අභිරහසට කියන නම මොකක්ද කියලා. ඔවුන්ව මේක හඳුන්වන්නේ මිසයිල් නගරයක් කියලයි. ඉතින් මේ තමයි ඊගල් 44. හිතන්නකෝ මේක නිකන් බංකරයක් නෙවෙයි. පොළොව යට හදපු සම්පූර්ණ ගුවන් හමුදා කඳවුරක්. ඒ කියන්නේ සොයං පෝෂිත මිසයිල් නගරයක්. මේ දැවැන්ත ව්‍යාපෘතිය ගැන ලෝකෙටම කිව්වේ 2023 අවුරුද්දේදී. මෙන්න මේක තමයි කතාවේ වැදගත් මහාරිය. ඊගල් 44 කියන්නේ ඉරානයේ සම්පූර්ණ යුද සැලැස්ම උඩියටිකුරු කරන දෙයක්. ඇයි දන්නවද? මොකද ගුවනේදී ඇමරිකාව වගේ රටක් එක්ක හැප්පෙන්න අමාරුයි කියලා යාලා දන්නවා. ඉතින් යාලා කරන්නේ මුළු යුද පිටියම පොළව යටට අරගෙන Tamanට වාසි තැනකට සටන ගේන එක. හරි, එහෙනම් මේක කොච්චර භයානකද කොච්චර බලවත්ද අපි බලමු. මේ බලන්නකෝ වම් පැත්තේ තියෙන්නේ ඇමරිකාවේ තියෙන බලවත්ම බංක බස්ටර් බෝම්බය. හැබැයි ඊගල් 44 හදලා තියෙන්නේ ඒ බෝම්බෙටවත් හිතන්නවත් බැරි තරම් ගැඹුරකින්. ඒ කියන්නේ ඇමරිකාවේ ප්‍රබලම යතුරටවත් අරින්න බැරි සෙප්පුවක් වගේ තමයි මේක. මේකේ ආරක්ෂාව විතරක් නෙවෙයි ප්‍රහාරක හැකියාවත් ඒ වගේම දරුණුයි. හිතන්ද එක දිගට කිසිම විවේකයක් නැතුව මිසයිල ගහන්න පුළුවන් තැනක්. ඒ විතරක් නෙවෙයි සතුරෙක් මුලින්ම ප්‍රහාරයක් එල්ල කරලා මේ මිසයිල විනාශ කරන එක නවත්තන්නත් මේක හදලා තිනවා. මේ ඔක්කොම කිලෝමීටර් 10 ගණක් දිගට විහිදුණු උමං පද්ධතියක කොටසක්. හැබැයි මිසයිල කියන්නේ කතාවේ එක පැත්තක් විතරයි. මේකේ මීට වඩා ගොඩක් ගැඹුරු, ගොඩක් භයානක රහසක් තියෙනවා. ඒ තමයි න්‍යෂ්ටික සම්බන්ධය. මෙන්න මෙතනදී තමයි කතාව ඇත්තටම භයානක වෙන්නේ. ඔය මිසයිල් නගරය කියන අදහසම ඉරානීය ප්‍රධානම න්‍යෂ්ටික මධ්‍යස්ථානය. ඒ කියන්නේ නටැන්ස් වලත් දැන් ක්‍රියාත්මක වෙනවා. සරලවම කිව්වොත් එයාලා තමන්ගේ න්‍යෂ්ටික වැඩසටහනත් මේ වගේම පොළොව යට ගැඹුරට ගෙනියනවා. ඒ විතරක් නෙමෙයි මේ පොළොව යට තියෙන තාක්ෂණයත් සුම්මා නෙමෙයි. එයාලගේ අලුත් IR-6 සෙන්ට්‍රිෆියුජ් නිසා යුරේනියම් සාරවත් කරන වේගය දසගුණයකින් වැඩි වෙලා තියෙනවා. ඒ කියන්නේ මේක ලොකු තාක්ෂණික පිම්මක්. මේ සටහන බලන්න. න්‍යෂ්ටික බෝම්බයක් හදන්න නම් යුරේනියම් 9ක් දක්වා සාරවත් කරන්න ඕන. ඉරානයේ දැනටම 60ක් සීමාව පහු කරලා ඉවරයි. මෙතන තියෙන භයානකම දේ තමයි 60ක් ඉඳන් 9කට යන එක 0 ඉඳන් 60කට එනවට වඩා ගොඩක් ලේසි, ගොඩක් වේගවත්. ඉතින් ඉරානය ඇත්තටම න්‍යෂ්ටික බෝම්බයකට කොච්චර ළඟද? මෙතනදී බුද්ධියන්සත් එක මතයක නැහැ. සමහරු කියනවා ජාත්‍යන්තර පීඩනය නිසා වෙඩේ 67ක මට්ටමේ හිර වෙලා කියලා. හැබැයි තවත් අය කියනවා නෑ, එයාලා ආවි මට්ටමට යන්න තව සති කිහිපයක් විතරයි තියෙන්නේ කියලා. ඊරානයේ හැමතිස්සෙම කියන්නේ එයාලගේ න්‍යෂ්ටික වැඩසටහන සාමකාමී කියලා. හැබැයි 2008 දී ඊශ්‍රායලයේ මොසාඩ් ඔත්තු සේවය හොයාගත්තා ප්‍රොජෙක්ට් අමාද් කේදා රහස් සැලැස්මක් ගැන. ඒකේ පැහැදිලිවම තිබුණා න්‍යෂ්ටික අවයක් හදන විදිය. ඉතින් ඒ ඉතිහාසයත් එක්ක එයාලගේ වර්තමාන ක්‍රියා දිහා ලෝකය සැකෙන් බලන එක අහන්න දෙයක් නෙමෙයි. හරි, මේ දේවල් වෙන්නේ ලෝකෙන් වෙන් වෙලා නෙමෙයි. මේ හැමදේම ගෝලීය බල අරගලය කියන ලොකු චෙස් බෝඩ් එකේ ඇදෙන ඉත්තෙක් විතරයි. මෙතන තව තීරණාත්මක දෙයක් තියෙනවා. ඉරානය තනි නෑ. එයාලට රුසියාවෙන් හමුදා තාක්ෂණය ලැබෙනවා, චීනයෙන් ආර්ථික ශක්තිය ලැබෙනවා. මේ තුන්ගොල්ල එකතු වෙලා බටේරට එරෙහිව ප්‍රබල අභියෝගයක් ගොඩනගනවා. මේ සන්දාන නිකම් කතා විතරක් නෙමෙයි. අපි ඇස් දෙකෙන්ම ප්‍රතිඵල දකිනවා. රුසියාව යුක්‍රේනට ප්‍රහාර එල්ල කරන්න පාවිච්චි කරන ෂාහෙඩ් 136 ඩ්‍රෝන් ඒවා ඉරානයේ නිෂ්පාදනය. හොඳයි. ඉතින් මේ හැමදේම එකට එකතු වුණාම මොකද වෙන්නේ? මේ තත්වය තවත් දරුණු වෙලා ගැටුමක් ඇති වුණොත් මුළු ලෝකෙටම මොන වගේ බලපෑමක් ඇති වේද? ගැටුමක් ඇති වුණොත් ඒක මැද පිරිදිකට විතරක් සීමා වෙන්නේ නැහැ. ඉරානයට පුරුවම් ලෝකයේ ප්‍රධානම තෙල් මාර්ගයක් වෙන හෝර්මුස් සමුද්‍ර සංධිය වහලා දාන්න. එහෙම වුණොත් මොකද වෙන්නේ? ලෝකේ හැමතැනම තෙල් මිල අහසුසට යනවා. ඒකෙන් දරුණු ආර්ථික අර්බුදයක් ඇති වෙනවා. ඉතින් අවසාන ප්‍රශ්නේ මේකයි. මේ ඊගල් 44 කියන්නේ ඉරානය තමන්ව ආරක්ෂා කරගන්න හදපු පලිහක්ද? එහෙමත් නැත්නම් මුළු ලෝකයටම එල්ල කරපු මාරාන්තික අනතුරු ඇඟවීමක්ද? උත්තරය මොකක් වුණත් ඒකේ ප්‍රතිඵල නම් මුළු ලෝකෙටම දැනේ.